ඒ ආසාත මන්ත්‍ර ජාතක පුවතයි මේ දිග හැරෙන්නේ. එසේනම් හෙට අලුයම වංගගිරිය බල අපිටත් වෙන වීර කුමාරයාගේ අවසන් බෝධ සංග්‍රහයට ජයෙන් ජයම नमस्कार रेवा मैं तुम लोग මේ තියෙන්නේ වංගගිරිය මුවදොර. දැන් තමයි අමාරුම හරිය තියෙන්නේ. මුතු මෑණියනේ මට නම් බය බෑ. මොන එකකට සිසාපාමුක් ඇදුරුතුමා මේ ඝන වනාන්තරයට කෑටුවද මං. දීර නුඹ කිමන කාරණයක් සඳහාද ආසාත මාත්‍රය ඉගෙන ගැනීමට පෙර දරත්? චපල ස්ත්‍රීන්ගේ සූසට මායම් වලින් මිදී ඉදුරන් මැඩගෙන යහපත් කල්කිරියාවෙන් ජීවත් වීම සඳහා පවසනා සියලු දේ මාහට නොසඟවා පවසනා බවට සිහි කල්පනාවේ තබාගෙන නේද නුඹ කටයුතු කරන්නේ දීද? ඔබ මගේ අතීත ගත සීකරමින් මනෝරාජික අභිරමණයේ යෙදෙන්නේද? කියන්න ඔබට මා සමග අභිරමණයේ දෙන්න ආසාවෙන් පසු වෙන්නේ. එයින් කරවන ඔබට ආසාත මාත්‍රය ඉගෙන ගත හැකි වෙනත් ක්‍රමයක් නොමැත. මරණයේ වේදනාව මගේ උගුරුකණ්ඩ දිගේ කලාගෙන යනවා. මට දැනෙනවා ආචාර්යතුමනි. අද රාත්‍රියේ මේ ඉවත් කළ යුතුයි. නැත්තම් ඔහු අතින් අප දෙදෙනාම මැරුම් කනවා. එහෙනම් මේ කාර්යය අද රාත්‍රියේ කරුවර වැටෙන්න කලින් හමාර කරගත යුතුයි. මෑණියනි මෑණියනි කම්පා නොකන්න දීලා. මෙලෙස නොවේ නම් වෙනත් කවර ආකාරයකට හෝ
අවුරුදු දවසේදී ඇගේ පරමාවශ කදම්බය අවසන් වනවා නියතයි. යටගේ දවස බරණැස් පුරවරයේ 550 වාරයක් එක් භවයන් වල සැරිසරමින් මේ මිහි තලයටම මහා කරුණාව දයාව රැගෙන සම්බුද්ධත්වයට පත් වූ සේක.